ඇයි ලව් කරන වෙලාවේ චූබර හැදෙනවද? එහෙම මොකක් කර සීන් නැද්ද? මේ මොකද්ද? ආදරය ගැන පොලිසියෙන් පාඩමක්. මොකද්ද පොලිසියෙන් දෙන පාඩම? ආදරය යනවා. යම් විදියකින් අනාථ වුණොත් ඒකට වක් කියන්න ඕන මම මාත වෙන එක වෙන මෙතන නෑ මේ ෂිප් එක පාත් කරගෙන ඉන්නේ අනාථ වෙන එකක් නෙමෙයි. ඒ ෂිප් එක පාත් කරගෙන ඉන්නේ. මෙතන ෂිප් එක පාත් ඇයි ෂිප් එක පාත් කරන්නේ? කීපා ඇයි ෂිප් එක පාත් කරන්නේ? කොහමද ඒව කරන්නේ? අයි ෂිප් කෙල්ලෙකුට කොල්ලෙකුට නව කරනකොට මොනවද කරන්නේ? ලව් කරන එක ෂිප් එක පාත් කරන එකයි දෙකක් මාත්. ඇත්ත. ලව් කරන එකයි ෂිප් එක පාත් කරන එකයි දෙකක්. ලව් කරනවා ෂිප් එක පාත් කරගෙන ඉන්න ඕනේ නෑනේ. ෂිප් එක පාත් කරන්න ඕනේ ඉතින් මේ ෂිප් එක පාත් කරලා ඉතින් යන්න කරන්න තියෙන්නේ ඉතින් පොම්පයක් එහෙම දාන එකනේ. ඇයි ලව් කරන වෙලාවේ චූබර හැදෙනවද? එහෙම මොකක් කර සීන් නැද්ද? එහෙම ලව් කරන වෙලාවේ චූබරක් ආවොත් ෂිප් එක පාත් කරන්න වෙනවා. ඒක ඉතින් පොලිස් මහත්තයා කොහොම තේරුම් ගනිද්ද දන්නේ. එහෙම නැතුව මේ චූබරක් නැත්තම් ඉතින් මේ ලව් කරන වෙලාවේ ෂිප් පාත් කර කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක ඇත්ත ඒක දෙකක්. මෙහෙමයි. මෙතන ඉතින් පොලිස් නිලධාරියා කියන දේ ඇත්ත. ඉන්නේ කියන්නේ තන මොනා හරි වෙලා ඉතින් කේස් එකක් ගිහිල්ලා චකබලා සීඩි එකක් ගිහිල්ලා අර ළමයා අනාථ වුණොත් ඉතින් පොලිසියෙන්නේ ගිහිල්ලා පැමිණිලි කරන්නේ. නැතු මේ අනිත් පොර ළඟට ගිහිල්ලා පැමිණිලි කරන්නේ නැහනේ. පොලිස් නිලධාරියා කියන දේ ඇත්ත. මොකද්ද? අනේ පුංචි බේබද්දියෝ ටික. මොකද්ද මේ අර මොකද්ද ගින්දරියගේ නේද? මේ යක්ෂයෝ. කන්නට තමයි පේන්නේ. අම්මට ඉවරයි. කරන්ත දැම්මා යක්ෂයෝ දැක්ක ගමන් කරන්ත දැම්මා.